සෙනික මෝචන තත්ත්වයක් කියන්නේ මොකක්ද? ඇත්තටම ඔයාටත් සෙනික මෝචන තත්ත්වයක් තියෙනවද? ඒ වගේම මේ සෙනික මෝචන තත්ත්වයට සාර්ථක ප්‍රතිකාර ක්‍රම තියෙනවද? බොහෝ පුරුෂයන් පීඩාවට පත් වෙන මෙන්න මේ සෙනික මෝචන තත්ත්වය සම්බන්ධයෙන් තමයි අපි අද වීඩියෝ එකෙන් කතා බහ කරන්නේ. ඉතින් ලිංගික අධ්‍යාපනය ලිංගික සෞඛ්‍ය කියලා කියන්නේ කතා කළ යුතුම ඒ වගේම සමාජයේ අඩුවෙන්ම කතා වෙන මාතෘකාවක්. ඉතින් මේ සම්බන්ධයෙන් කරපු වීඩියෝස් අපේ channel එකේ ඇතුළත් වෙනවා. ඉතින් ඔයාලට වැදගත් වෙයි කියලා හිතනවා නම් මේ වීඩියෝස් නරඹන්න. අපේ channel එක වැදගත් වෙයි කියලා හිතනවා නම් ඔයාලට වැදගත් වුණා නම් අපිව subscribe කරන්න. ඒ වගේම දැනටමත් අපිව subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉදිරියේදීත් කතා කර යුතු මාතෘකා ගැටලු තියෙනවා නම් ඒවා කමෙන්ට් එකක් විදිහට කමෙන්ට් සෙක්ෂන් එකට ඇතුළත් කරගෙන යන්න. හැමදාමත් වගේ ඔයාලව දැනුවත් කරන්න ඔයාලා හම්බෙන්න එන මම පෞල් සෞඛ්‍ය සේවා නිලධාරිනී ප්‍රනෑන්ඩු. බොහෝ පුරුෂයන් පීඩාවට පත් වෙන ඒ වගේම සමාජයෙන් හංගන තත්ත්වයක් තමයි මේ සෙනික මෝචන තත්ත්වයක් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අවුරුදු 18ට වැඩි පුරුෂයන් ගත්තොත් එහෙම මෙහාලගේ 130කට මේ සෙනික මෝචන තත්ත්වයක් තියෙනවා. ඉතින් මේ සෙනික මෝචන තත්ත්වයක් කියලා කියන්නේ ලිංගික ක්‍රියාකාරකමකදී පුරුෂ ලිංගයේ ස්ත්‍රියගේ යෝනි මාර්ගය තුළට ඇතුල් කළ විගසම හෝ ඇතුල් කිරීමට පෙර ශුක්‍රාණු පිටවීමේ ක්‍රියාවලිය. ඉතින් මේකෙදි සාමාන්‍ය විදිහට අපිට කියන්න පුළුවන් ස්වයං පාලනයකින් තොරව ශුක්‍රාණු පිටවීමේ ක්‍රියාවලිය සෙනික මෝචනය කියලා. ඉතින් යම් කෙනෙක්ට මේක එකපාරක් දෙපාරක් සිද්ධ වුණා කියලා අපි සෙනික මෝචන තත්ත්වයක් විදිහට සලකන්නේ. නමුත් යම් කෙනෙක්ට මේක වැඩි වාර ගාණක් සිද්ධ වෙනවා නම් අපි මේක සෙනික මෝචන තත්ත්වයක් විදිහට හඳුනා ගන්නවා. ඒ වගේම තමයි යම් පුද්ගලයෙක් ඉන්න පුළුවන් එයා දන්න කාලේ ඉඳලම සෙනික මෝචන තත්ත්වයක් එයාට තිබිලා තියෙනවා. නමුත් සමහර කෙනෙක් ඉන්න පුළුවන් එයාට කලින් මේ සෙනික මෝචන තත්ත්වයක් තිබිලා නැහැ. නමුත් දැන් එහෙමයි. ඉතින් මේ කොහොම කිව්වත් සෙනික මෝචනය අපි කාණ්ඩ 4කට හඳුන්ව ගන්නවා. ඒ වගේම විස්තර කරනවා. පළවෙනි කාණ්ඩේ කට්ටිය තමයි මේගොල්ලෝ ලිංගික ක්‍රියාකාරකමකදී මූලික ක්‍රියාවලි ටික. ඒ කියන්නේ සිප ගැනීම, වැළඳ ගැනීම, ස්පර්ශ මෙන්න මේ වගේ ක්‍රියාවලි සිද්ධ කරනවා. ඉතින් මේ අතරතුර පුරුෂයාට ශුක්‍රාණු පිටවීම සිද්ධ කරනවා. ඉතින් මේකෙදි පුරුෂ ලිංගයේ ස්ත්‍රියගේ යෝනි මාර්ගය තුළට ඇතුල් කරන්න කිසිම අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. දෙවැනි කාණ්ඩේ කට්ටිය තමයි මේ මූලික ක්‍රියාවල් ටික මෙයාලත් සිදු කරනවා. ඒ කියන්නේ සිප ගැනීම, වැළඳ ගැනීම, ස්පර්ශ මෙන්න මේ ක්‍රියාවල් ටික සිද්ධ කරනවා. ඉතින් මෙයාලත් පුරුෂ ලිංගයේ ස්ත්‍රියගේ යෝනි මාර්ගය තුළට ඇතුල් කරන්න හදනකොටම පුරුෂයාට ශුක්‍රාණු පිට වෙනවා. තුන්වෙනි කාණ්ඩේ කට්ටිය තමයි මෙයාලත් අර මූලික ක්‍රියාවල් ටික සිද්ධ කරලා පුරුෂ ලිංගයේ ස්ත්‍රියගේ යෝනි මාර්ගය තුළට ඇතුල් කරනවා. නමුත් එයාලට විනාඩියක්වත් යන්න කලින් ශුක්‍රාණු පිටවීම සිද්ධ වෙනවා. ඉතින් මේගොල්ලොත් සෙනික මෝචන තත්ත්වයකින් පෙළෙනවා. හතරවෙනි කාණ්ඩේ කට්ටිය තමයි මෙයාලත් අර සිප ගැනීම, වැළඳ ගැනීම, ස්පර්ශ මේ වගේ ක්‍රියාවලියන් තුලින් ලිංගික ක්‍රියාවලියට එළඹෙනවා. එළඹිලා පුරුෂ ලිංගයේ ස්ත්‍රියගේ යෝනි මාර්ගය තුළටත් ඇතුල් කරනවා. ඇතුල් කරලා විනාඩි 3ක්වත් යන්න කලින් මෙයාලටත් ශුක්‍රාණු පිටවීම සිද්ධ වෙනවා. ඉතින් මේකත් සෙනික මෝචනය විදිහට අපි හඳුන ගන්නවා. ඉතින් මේ කොයි අවස්ථාවකට හරි ඔයාලත් අයිතිද කියලා බලන්න. මේ කිව්ව අවස්ථා 4න් එකකට හරි ඔයාලත් අයිති නම් ඔයාලටත් සෙනික මෝචන තත්ත්වයක් තියෙනවා. යම් පුරුෂයෙක්ට මේ සෙනික මෝචන තත්ත්වයක් තියෙනවා නම් එයාලට ඇති වෙන ප්‍රධානම ගැටලුව තමයි එයාලට දිගු ලිංගික ක්‍රියාවලියකට යන්න බෑ. ඒකෙදි ලිංගික ජීවිතේ ප්‍රශ්න ඇතිවීමට මේක ප්‍රධානම හේතුවක් වෙනවා. ඒ තුලින් ඔයාලගේ සම්බන්ධතාවයේ ප්‍රශ්න ඇති වෙනවා, පෞල් ජීවිතයේ ප්‍රශ්න ඇති වෙනවා. ඒක වගේම විවාහ ජීවිතයේ දෙදරා යන්නත් මේක හේතුවක් වෙන්න පුළුවන්. ඒ වගේම දරුවන් නොලැබී යන්න, දරුවන් ප්‍රමාද වෙන්නත් මේක හේතු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා මේ ප්‍රශ්න නිසා, මේ ගැටලු නිසා ඔයාගේ මානසික ආතතිය වැඩිලා, මානසික ප්‍රශ්න ගැටලු ඇති වෙන්නත් මේක හේතුවක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් දන්නවා කාන්තාවක් ඉක්මනින්ම තෘප්තිමත් වෙන්නේ නැහැ. එයාලා සාමාන්‍යයෙන් තෘප්තිමත් වෙන්නේ සිප ගැනීම, වැළඳ ගැනීම, ස්පර්ශ මෙන්න මේ වගේ ක්‍රියාවලිය තුලින් උද්දීපනය වෙලා විනාඩි 15ක් 20ක් වගේ දිගු ලිංගික කාලයකින් පස්සේ තමයි එයාලා තෘප්තිමත් වීම සිද්ධ වෙන්නේ. ක්‍රමානුකූල උද්දීපනය වෙලා තමයි කාන්තාව සාමාන්‍යයෙන් තෘප්තිමත් වෙන්නේ. ඉතින් මේ වගේ විනාඩි 15ක් 20ක් වගේ ක්‍රියාවලියකට ලිංගික ක්‍රියාවලියකට යන්න නම් ඔයාලට මේ සෙනික මෝචන තත්ත්වය ප්‍රධානම බාධාවක් වෙනවා. ඉතින් මේ සෙනික මෝචන තත්ත්වයක් පුරුෂයෙක්ට ඇති වෙන්න බලපාන ප්‍රධාන හේතු මොනවද? මේකෙදි තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටලු නැත්නම් රෝග තත්ත්ව තියෙනවා නම් ඒ වගේම තමයි පුරස්ත්‍රි ග්‍රන්ථිය ඉදීමීම පුරස්ත්‍රි ග්‍රන්ථිය ආශ්‍රිතව රෝග තත්ත්වයන් තියෙනවා නම් ඒ වගේ තත්ත්වයන් වලට ප්‍රතිකාර ගන්නවා නම් මේකත් හේතුවක් වෙන්න පුළුවන්.
අනිත් එක තමයි ඔයා අධික තරබාරු පුද්ගලයෙක් නම් දියවැඩියාව ඒ වගේම ස්නායු රෝග තත්ත්වවලට ප්‍රතිකාර ගන්න පුද්ගලයෙක් නම් මේ වගේ අයටත් මේ සෙනික මෝචන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඔයා ජීවිතේ අදාළ කාලයටත් කලින් ඒ කියන්නේ ජීවිතේ නිසි වයසට එළඹෙන්නත් කලින් ලිංගික ක්‍රියාකාරකම් වල යෙදিলা තියෙනවා නම් ඒ වගේම තමයි යම් අවස්ථාවක ඔයා ලිංගික අපයෝජනයට ලක් වෙලා තියෙනවා නම් ඉතින් මේකත් හේතු වෙන්න පුළුවන් මේ සෙනික මෝචන තත්ත්වයක් ඇති වෙන්නේ. ඒ වගේම තමයි ඔයා මානසික රෝග තත්ත්වයන් වලට ප්‍රතිකාර ගන්නවා නම් මෙන්න මේ ගන්න ඖෂධත් හේතු වෙන්න පුළුවන් ඔයාට මේ වගේ තත්ත්වයක් ඇති වෙන්න. ඇල්කොහොල් ඒ වගේම මත්ද්‍රව්‍ය වැඩිපුර භාවිතා කරන පුද්ගලයෙක් නම් ඔයාලටත් අවදානමක් තියෙනවා සෙනික මෝචන තත්ත්වයක් ඇති වෙන්න. ඒ වගේම තමයි ලිංගික ක්‍රියාවලියේ යෙදෙන අවස්ථාවේ තියෙන වටපිටාවේ ස්වභාවය වගේම සහකාරීගේ ස්වභාවයත් බලපානවා මේ සෙනික මෝචන තත්ත්වයක් ඇති වෙන්න. මේ සෙනික මෝචන තත්ත්වයට ප්‍රතිකාර තියෙනවා. ඔව් සාර්ථක ප්‍රතිකාර ක්‍රම තියෙනවා. ඊටාම සාර්ථකයි මේ ප්‍රතිකාර ක්‍රම. ඉතින් මේ ගොඩාක් පුරුෂයන්ට මේ තත්ත්වය තිබුණාට පුරුෂයන් මේ සඳහා ප්‍රතිකාර සඳහා යොමු වෙන්නේ ඊටාම අඩුයි. මෙයාලා වෛද්‍යවරයා ගාවට ගිහින් තමාට තියෙන ප්‍රශ්නේ ගැටලුව කියන ලැජ්ජයි බයයි ඒ වගේම තමයි මේක සමාජයෙන් හංගගෙන ඉන්නවා. ඉතින් මේ තුලින් එයාලා බොහොම කනස්සල්ලෙන් අසහනකාරීව කල් ගෙවනවා. ඉතින් ප්‍රතිකාරකම් විදිහට තියෙනවා ඖෂධ ප්‍රතිකාර ඒ වගේම තමයි මනෝලිංගික චිකිත්සක ක්‍රම. ඒ වගේම ශුක්‍රාණු පිටවන කාලය පාලනය කරගන්න ව්‍යායාම තියෙනවා. ඒ වගේම මානසික ගැටලුවක් නිසා මේ තත්ත්වය ඇති වුණා නම් මානසික උපදේශනය තියෙනවා. ඒ වගේම තමයි බොහොම සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමත් තියෙනවා. ඉතින් වැදගත් වෙන්නේ ඔයා මේ තත්ත්වය අඳුරගෙන ඊටාම ඉක්මනින් ප්‍රතිකාර වලට යොමු වෙන්න ඕනි. ඒකෙදි සුදුසුකම් තියෙන වෛද්‍යවරයෙක් වෙතට යොමු වෙන්න ඕනි. එහෙමත් නැත්නම් රෝහල් වල තියෙනවා ලිංගාශ්‍රිත රෝග සායන. ඉතින් මේ සායනයට යොමු වෙලත් ඔයාට පුළුවන් ප්‍රතිකාර ලබා ගන්න. ඉතින් ප්‍රතිකාර කරද්දී බලන ප්‍රධානම දෙයක් තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. කියන්නේ සෙනික මෝචන තත්ත්වය ඇති වෙන්න බලපාපු හේතුව. ඒක පුද්ගලයන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඉතින් යම් පුද්ගලයාට මේ තත්ත්වය ඇති වෙන්න බලපාපු හේතුව හොයාගෙන මේ හේතුවට ප්‍රතිකාර කිරීම තුළින් සාර්ථකව මේ තත්ත්වය පාලනය කරගන්න පුළුවන්. මේ තත්ත්වය සාර්ථකව පාලනය කරගෙන දිගු ලිංගික ක්‍රියාවලියකට යන්න පුළුවන්. ඒ තුළින් දෙන්නම තෘප්තිමත් වෙන්න පුළුවන්. ඉතින් වැදගත් වෙන්නේ දෙන්නත් එක්ක කතා බහ කරලා එකඟතාවයකට ඇවිල්ලා දෙන්නත් එක්කම උපදේශනය සඳහා ප්‍රතිකාර සඳහා යොමු වෙනවා නම් හොඳයි. වැඩි ප්‍රමාද කරන්නේ නැතුව ප්‍රතිකාර වලට යොමු වෙන්න. ඒ වගේම තමයි සමහර පුද්ගලයෝ ඉන්නවා යාලට ඇත්තටම මේ සෙනික මෝචන තත්ත්වයක් නැහැ. නමුත් එයාලා හිතාගෙන ඉන්නවා Tamanට සෙනික මෝචන තත්ත්වයක් තියෙනවා කියලා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකේ මම මුලින් විස්තර කරා සෙනික මෝචනයට අයත් වෙන කාණ්ඩ 4ක්. ඉතින් මෙන්න මේ තත්ත්වයෙන් ඒ කියන්නේ මේ කිව්ව කාණ්ඩ 4න් එකකට හරි අයිති වෙනවා නම් තමයි ඔයාලට සෙනික මෝචන තත්ත්වයක් තියෙන්නේ. ඉතින් හරියටම බලන්න ඔයාලට තේරුම් ගන්න පුළුවන් ඔයා සෙනික මෝචන තත්ත්වයකින් පෙළෙනවද නැද්ද කියලා. මේ කාණ්ඩ 4 ගැන කියද්දී මේකේ 3 වෙනි සහ 4 වෙනි කාණ්ඩය. ඉතින් මෙන්න මේ ගොල්ලොන්ගෙන් එයාලා ලිංගික ක්‍රියාවලියට එළඹුණාට පස්සේ සිප ගැනීම, වැළඳ ගැනීම, ස්පර්ශය මෙන්න මේ ක්‍රියාවලින් ටික සිද්ධ කරලා ස්ත්‍රියගේ යෝනි මාර්ගය තුළට පුරුෂ ලිංගය ඇතුල් කරලා එකපාර ලිංගික ක්‍රියාවලියේ යෙදෙන්නේ නැතුව වරින් වර මේ පුරුෂ ලිංගය පිටතට ගැනීම සහ ඇතුල් කිරීමේ ක්‍රියාවලියේ යෙදিলাත් ඔයාට පුළුවන් යම් තාක් දුරකට මේ සෙනික මෝචන තත්ත්වය පාලනය කරගන්න. ඒ තුළින් දිගු ලිංගික ක්‍රියාවලියක යෙදෙන්න. පුරුෂයන්ට සිද්ධ වෙන මේ ඉක්මනින් ශුක්‍රාණු පිටවීමේ ක්‍රියාවලිය සෙනික මෝචන තත්ත්වය සම්බන්ධයෙන් සහ සෙනික මෝචන තත්ත්වයක් ඇති වෙන බලපාපු හේතු ඒ වගේම පවතින ප්‍රතිකාර ක්‍රම සම්බන්ධයෙන් තමයි අද වීඩියෝ එකෙන් ඔයාලව දැනුවත් කරේ.